Black Lantern. One lantern, endless secrets. ආයිබෝවන් බ්ලැක් ලැන්ටර්න් අපි අද ඔබ වෙත රැගෙන ආවේ තවත් අසාමාන්‍ය සිදුවීමකි. ඊටමත්ම ඛේදනීය වූ මේ තවත් එක් විසඳාගත නොහැකි වූ අභිරහසක් බවට පත්වී ඉතිහාසයට එක් වී හමාරය. ඒ ඩයට්ලෝ පාස් නම් නව පුජ්‍යල කඳුනගින්නන්ගේ මරණයේ කතාවයි. ස්ථානය උතුරු යූරල් කඳු ඇටිය සෝවියට් සංගමය වර්තමානයේ රුසියාව. දිනය 1959 පෙබරවාරි 1 රාත්‍රිය. වින්දිතයන් යූරල් පොලිටෙක්නික් ආයතනයේ පළපුරුදු කඳුනගින්නන් 9 දෙනෙක්. නායකයා අවුරුදු 23ක් වයස ඇති ඊගෝර් ඩයට්ලෝ. 1959 ජනවාරි මාසයේදී ස්වඩෝස් දැන් යික්ටෙරින්බර්ග් හි යූරල් පොලිටෙක්නික් ආයතනයේ පළපුරුදු කඳුනගින්නන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යූරල් පාරාදීසයේ ඕටෝටාන් කන්ද වෙත ළඟාවීමට ස්කී කඳුනැගීමේ ගවේෂණයක් ආරම්භ කළහ. ඔවුන් සියල්ලන්ම තරුණ දක්ෂ සහ දරුණු ශීත තත්ත්වයන් සඳහා හොඳින් සූදානම් වූවන් විය. ගවේෂණ සමාජිකයින් ඊගෝ ඩයට්ලෝ, යූරි ඩෙරෝෂෙන්කෝ, ලිඩ්මිලා ඩුබ්නිනා, සිනයිඩා කොල්මොගොරොවා, ඇලෙක්සැන්ඩර් කොලොවෙටේව්, රුස්තම් ස්ලෝබොඩින්, නිකොලොයි තිබෝ බ්‍රිග්නොල්ස්, යුරි ක්‍රිවොනිෂෙන්කෝ, සෙමියොන් සොලටයෝ, යූරි යූඩින් දිවි කලවාගත් එකම පුජ්‍යලයා. ඔහු අසනීප නිසා ඉක්මනින් ආපසු හැරී ගියේය. යූඩින් ආපසු නිවසට පැමිණි පසු ඉතිරි 9 දෙනා ගමන දිගටම කරගෙන ගියහ. අවසාන දින කඳු නගින්නන් කොලාට් සයාට් කඳු බෑවුම්වල කඳවුරු බැඳගත් අතර එම ස්ථානය දේශීය මාන්සි භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ මල කන්ද යනුවෙනි. ඔවුන් පිළිබඳ අවසන් වරට අසන්නට ලැබුණේ 1959 ජනවාරි 31 වෙනිදාය. පෙබරවාරි 1 වෙනිදා නරක අතට හැරෙන කාලගුණය සහ දුර්වල දෘශ්‍යතාව නිසා ඔවුන්ට සැලසුම් කළ කාලයට වඩා කලින් නතර වී නිරාවරණය වූ බෑවුමක ඔවුන්ගේ කූඩාරම පිහිටවීමට සිදුවිය. එය අමුතු හා ඊටම භයානක තේරීමකි. එම නිසාවෙන්ම එදින රාත්‍රියේ ඔවුන්ට සිදු වූයේ කුමක්දැයි කිසිවෙක් හරියටම නොදනිති. සොයා ගැනීම. කඳු නගින්නන් ආපසු නොපැමිණි විට පෙබරවාරි 20 වන දින සෙවුම් කණ්ඩායමක් පිටත් කර යවන ලදී. පෙබරවාරි 26 වන දින ගැලවා ගැනීම් කරුවන් විසින් හිමවල අඩක් වැළලී තිබූ අතහර දැමූ ඔවුන්ගේ කූඩාරම හමු විය. අමුතු නිරීක්ෂණ. කූඩාරම ඇතුළතින් කපා විවෘත කර තිබුණි. සියලු බඩු බාහිර ආදිය සහ සපත්තු එහි විය. පා සටහන් වලින් පෙනී ගියේ කඳු නගින්නන් පාවහන් නොමැතිව හෝ මේස් පැළඳ පලා ගොස් ඇති බවයි. මලසිරුරු හමුවීම. මලසිරුරු සොයා ගන්නා ලද්දේ අධීර වශයෙන් අතර බෑවුමේ සිට කිලෝමීටර් 1.5ක් පුරා වනාන්තරයක් දෙසට පැතිරී ඇත. පළමු සිරුරු දෙක යූරි ඩෙරෝෂෙන්කෝ සහ යූරි ක්‍රිවොනිෂෙන්කෝ දේවදාර ගසක් යට කුඩා ගිනිමැලයක් අසල හමු විය. පාවහන් නොමැතිව යට ඇඳුම් පමණක් හැඳීම. ඔවුන්ගේ අත් සහ පාදවල පිලිස්සුම් ඔවුන් ගින්නට ඉතා සමීප වූ බවක් පෙනී යයි.
ඊළඟ සිරුරු 3 ඩයට්ලෝ කොල් මොගරොව සහ ස්ලෝබඩීන් කූඩාරම සහ දේවදාර ගස අතර ඔවුන්ගේ ශරීර හමුව අතර ඔවුන් ආපසු යාමට උත්සාහ කරන්නාක් මෙන් දිස්සිය. ඔවුන් හයිපෝතමියාවෙන් මිය ගොස් ඇත. ස්ලෝබඩීන්ගේ හිස් කබල කැඩී ඇති නමුත් ඔහුව මරා දැමූ බවක් දිස් නොවිය. අවසාන සිරුරු 4 මැයි මාසයේ හිම මීටර් 4ට අඩුවෙන් හමුවිය. ඩුබිනිනා තීබෝ බ්‍රිග්නොල්ලෙස් සොලොටාරියෝ සහ කොලේවටෝ යන අයගේ සිරුරු මිටියාවතක තිබී හමුවිය. ඔවුන්ගේ විශාල අභ්‍යන්තර තුවාල තිබූ අතර තිබූ බ්‍රිග්නොලෙස්ගේ හිස් කබල තැලී තිබුණි. ඩුබිනිනා සහ ඔලටරියෝ මෝටර රථ අනතුරකට පත්වුවාක් මෙන් සමාන කළ හැකි දරුණු පපුවේ අස්තිබිඳීම් සහිත වූ අතර බාහිර තුවාල නොමැති විය. ඩුබ්ලිනාගේ දිව සහ ඇස් අතුරුදහන් වී තිබිණ. සමහරු අන් අයගේ ඇඳුම්වල කොටස් ඇඳ සිටි අතර ඔවුන් පළමුව ගොදුරු අයගෙන් ඇඳුම් ගත් බව යෝජනා විය. අද්භූත හා අසාමාන්‍ය තොරතුරු කිහිපයක් මතුවීම නිසාවෙන් මේ ප්‍රහෙලිකාව තවත් ගැඹුරු තත්වයකට පත් කළේය. සමහර කඳුනගින්නන්ගේ ඇඳුම්වල ඉහළ විකිරණ මට්ටම් දක්නට ලැබුණි. සමහර ශරීරවල තැඹිලි පැහැති සම සහ අලු හිසකෙස් සටහන් විය. ප්‍රදේශවාසීන් සහ හමුදා නිලධාරීන් එදිනම රාත්‍රියේ අහසේ අමුතු තැඹිලි පැහැති ආලෝකයක් දුටු බව වාර්තා කළහ. අරගලයක හෝ බාහිර ප්‍රහාරයක සලකුණු නොමැත. විශේෂයෙන්ම මෙම කඳුනගින්නන්ගේ හැසිරීම් එනම් ඇතුළතින් කූඩාරම කපා දමා පාවහන් නොමැතිව පලා යාම මේ තර්කණයට පටහැනි විය. නිල විමර්ශන සහ න්‍යායන් සෝවියට් පරීක්ෂණයෙන් නිගමනය වූයේ කඳු නගින්නන් මියගියේ බලවත් ස්වභාවික බලයක් නිසා බවයි. මෙම නඩුව 1959 මැයි මාසයේදී අවසන් කරන ලද අතර බොහෝ ලිපිගොනු දශක ගණනාවක් තිස්සේ මුද්‍රා තබන ලදී. වසර ගණනාවක් පුරා බොහෝ න්‍යායන් මතුවී ඇත. හිම කුණාටු න්‍යාය වඩාත්ම මෑතකදී පිළිගත් න්‍යායයි. කුඩා ප්‍රමාද වූ ස්ලැබ් හිම කුණාටුවක් කුඩාරමේ කොටසක් කඩා වැටෙන්නට ඇත. කඳු නගින්නන් කලබල වී කුඩාරම කපා කුණාටුවෙන් පලා යාමට උත්සාහ කර ඇත. සමහර තුවාල තද හිම හෝ මිටියාවතට වැටීමෙන් ඇති වූවා විය හැක. කෙසේ වෙතත් විචාරකයන් තර්ක කරන්නේ එම ස්ථානයේ හිම කුණාටුවක් පිළිබඳ කිසිදු සලකුණක් හමු නොවූ බවයි. කටපටික් සුළං හිම ස්තර න්‍යාය 2020 රුසියානු වාර්තාව. දුර්ලභ ආකාරයේ තද සුළඟක් සහ හිම ස්තර මාරුවීම නිසා කූඩාරම අස්ථායි විය. එම නිසා ඇති වූ කූඩාරම කඩා වැටීමේ පිය කණ්ඩායම පලා යාමට හේතු විය. ඔවුන් කණ්ඩායමෙන් වෙන් වී මිය යන තෙක්ම සීතල හා ඔට්ටු වූ බවයි. හමුදා පරීක්ෂණ විකිරණ ආසන්න හමුදා පරීක්ෂණ හෝ පැරෂුට් හේතුවෙන් ඇති වූ පතල් හේතුවෙන් ඇති වූ භීතිය හා කම්පනය නිසාවෙන් මොවුන්ට මෙම අවාසනාවන්ත ඉරණම අත් වූ බවකි. පිපිරීම් වැනි තුවාල සහ විකිරණ හෝඩුවාවන් පැහැදිලි කළ හැකිය. UFO හෝ පැරානෝමල් එදින රාත්‍රියේ දීප්තිමත් තැඹිලි පැහැති ගෝල ඇති බව සාක්ෂිකරුවන් වාර්තා කළේය. සමහරු විශ්වාස කරන්නේ එය UFO ක්‍රියාකාරකම් හෝ විශ්වලාගත් රජයේ අත්හදා බැලීම් විය හැකි බවයි. සත්ව ප්‍රහාර
මෙය ඉක්මනින් බැහැර කරන ලද න්‍යායකි. සත්ව පීලිහු සපාකෑම් සලකුණු හමු නොවීම එයට හේතුවයි. අභ්‍යන්තර ගැටුම් කණ්ඩායම එකිනෙකා අතර සටන් කළ බවට අදහස මේ තරම් සාධාරණ න්‍යායක් නොවන්නේ ඔවුන්ගේ තුවාල සහ මාර්ගයන් එයට අනුකූල නොවන බැවිනි. පසු විපරම එය සිදු වූ ප්‍රදේශය පසුව ඊගෝ ඩයට්ලෝවට ගෞරවයක් වශයෙන් ඩයට්ලෝ පාස් ලෙස නම් කරන ලදී. දිවි ගලවාගත් යූරි යූඩීන් මෙහි සත්‍යතාව හෙළිකිරීමට තම ජීවිතය ගත කළේය. ඔහු වර්ෂ 2013දී මිය ගියේය. 2019දී රුසියානු බලධාරීන් නඩුව නැවත විවෘත කරන ලද අතර 2020දී හිම කුණාටු පැහැදිලි කිරීම නැවත තහවුරු කරන ලදී. බොහෝ පර්යේෂකයන් සහ ගවේෂකයන්ගේ එම තීරණය හා එකඟ වී නැත. ඩයට්ලෝ පාස් සිද්ධිය 20 වෙනි සියවසේ වඩාත්ම කල් පවත්නා අභිරහස් වලින් එකක් ලෙස පවතී. එය ඛේදවාචකයක විද්‍යාව සහ සමපේක්ෂණ වලින් යුතු අසාමාන්‍ය මිශ්‍රණයකි. අද දක්වාම මේ සියලු තොරතුරු සඳහා තන්නේ පැහැදිලි කිරීමක් සම්පූර්ණ වී නොමැත. මෙම විස්තර රුසියානු ලේඛනාගාර නවීන අධිකරණ වෛද්‍ය අධ්‍යයන සහ ස්වාධීන පරීක්ෂණ ඇතුළු විවිධ මූලාශ්‍ර සහ පර්යේෂණ යොමු වලින් සම්පාදනය කර ඇත. තවත් මෙවන් වූ ලෝකයෙන් සැඟවගිය අභිරහස් ගැන දැනගන්නට අප සමග එකතු වෙන්න. ඔබේ අදහස අපට කියන්න. Black Lantern subscribe කරන්න. Black Lantern. One lantern, endless secrets.